ත්වරණය. ත්වරණය ගැන තමයි කතා කරන්නේ. ත්වරණය කියන්නේ අපි ත්වරණය සංකේතවත් කරනවා. සිම්පල් A ගේ A සමානයි රේඛීය ප්‍රවේග වෙනස බෙදීම කාලය. රේඛීය ප්‍රවේගය ආරම්භක රේඛීය ප්‍රවේගය සමානයි u සිම්පල් u අවසාන රේඛීය ප්‍රවේගය සමානයි v ට. මේ ප්‍රවේග දෙක අපි හිතුවොත් වස්තුවක් මෙතනදී පටන් ගන්නවා කොහොමද? ආරම්භක රේඛීය ප්‍රවේගයකින් ආරම්භක එකකින් කොහොමද පටන් ගන්න? වස්තුව මේ පැත්තට යන්න ගන්නවා u කියලා ප්‍රවේගයකින්. මේ වස්තුව A ලක්ෂයේදී B ලක්ෂයේදී මෙයා යනවා පිට වෙලා B ගෙදී මොකද්ද? v කියලා ප්‍රවේගයකින්. මේ දෙක අතර ගමනට මේ වස්තුවට ගත වෙනවා කොච්චරද? මේ වස්තුවට ගත වෙනවා t කියලා කාලයක්. එතකොට අපි මෙන්න මේ වස්තුවේ ඇති වෙන ත්වරණය සමානයි මොකක්ද කියන්නේ? ප්‍රවේග වෙනස බෙදීම කාලය. කාලය කියන්නේ ප්‍රවේග වෙනස සඳහා ඇති වුණ කාලයට. අපි ප්‍රවේග වෙනස කියලා ගන්න පුළුවන් ආරම්භක ප්‍රවේගය ඍණ අවසාන ප්‍රවේගය නෙමෙයි අවසාන ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය බෙදීම කාලය. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් v ඍණ u බෙදීම t කියලා ගන්න පුළුවන් ත්වරණයට. අපි මේ කතා කරේ රේඛීය ත්වරණය ගැන. හැබැයි අපේ කතාවේ මාතෘකාව රේඛීය ත්වරණය නෙවෙයි. අපේ කතාවේ මාතෘකාව කෝණික ත්වරණය. මෙන්න මේ ලක්ෂය වටේ කියන ලක්ෂය වටේ භ්‍රමණය වෙනවා නම් අංශුවක් මෙන්න මේ A ලක්ෂයේදී හා B ලක්ෂයේදී A හා B ලක්ෂවලදී මෙන්න මේ අංශුව අයත් කරගන්නා කෝණික ප්‍රවේගය. අපි හිතමු මෙයා A ලක්ෂයේදී අයත් කරගත්ත කෝණික ප්‍රවේගය ඔමෙගා 0 ඒ වගේම B ලක්ෂයේදී අයත් කරගත්ත කෝණික ප්‍රවේගය ඔමෙගා. මේ ලක්ෂ දෙකේ මේ ප්‍රවේග වෙනස ඇති කරගන්න මෙතෙන්ට ඉඳන් මෙතෙන්ට යනකොට මේ ප්‍රවේග වෙනස ඇති කරගන්න ගත කරපු කාලය t නම් අපි කියනවා කෝණික ප්‍රවේගය නැත්නම් කෝණික ත්වරණය. මොකද්ද? කෝණික ත්වරණය. මොකෙන්ද සංකේතවත් කරන්නේ? ඇල්ෆා ගෙන් සංකේතවත් කරනවා. ඇල්ෆා සමාන වෙනවා ආරම්භක කෝණික ප්‍රවේගය ඍණ අවසාන කෝණික ප්‍රවේගය බෙදීම ගත වූ කාලය. අපි අවසාන කෝණික ප්‍රවේගය ඍණ අවසාන කෝණික ප්‍රවේගය ඔමෙගා ආරම්භක කෝණික ප්‍රවේගය ඔමෙගා 0 බෙදීම ගත වූ කාලයේ සඳහා t. අපි ඇල්ෆා සමානයි ඔමෙගා ඍණ ඔමෙගා 0 බෙදීම t කියලා මෙන්න මේ සමීකරණයෙන් අපට කෝණික ප්‍රවේගය නෙමේ කෝණික ත්වරණය ගැන අදහසක් හදාගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ ඒකකය වුණොත් ඇල්ෆා සමානයි කෝණික ප්‍රවේගය කියන්නේ රේඩියන් තප්පර 1ට බෙදීම t කියන්නේ තප්පර. එතකොට අපිට ඇල්ෆා සඳහා ඒකකයක් හදාගන්න පුළුවන් රේඩියන් තප්පර වර්ගයට කියලා. හරිම සැහැල්ලුවෙන් හරිම ලේසියෙන්
ඔන්න ඕකට උත්තර හොයාගන්න අපිට පුළුවන්. අංශුවක් 20යි රේඩියන් සිට 60 දක්වා කෝණික ප්‍රවේගය වෙනස් කිරීමට තප්පර 14ක් ගත වේ. ඒ කියන්නේ අංශුවක් තියෙනවා. එයා මෙන්න මෙතනදී මෙයාගේ දැනට තියෙන අගය කොච්චරද? 20යි රේඩියන් තප්පරයට. අපි හිතමු මේක මෙයාගේ ආරම්භක එක ඔමෙගා 0. මෙයා තව වෙලාවකදී ගන්නවා කොච්චරයිද? 60යි රේඩියන් තප්පරයට දක්වා වැඩි කරගන්නවා. 60යි රේඩියන් තප්පරයට දක්වා වැඩි කරගන්නවා. මේ සඳහා මෙයා ගන්නවා කාලය දීලා තියෙනවා තප්පර 4ක් ගත වෙනවා. 4යි තප්පර. කාලේ තප්පර 4ක් ගත වෙනවා. ඒ කියන්නේ මෙයාගේ මේක ඔමෙගා වෙනකොට මේක t කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා අපෙන් අහනවා ඇල්ෆා සඳහා වටිනාකමක් හොයලා දෙන්නලු. ඇල්ෆා අපිට කියන්න පුළුවන් ඇල්ෆා සමානයි කවුද? ඔමෙගා ඍණ ඔමෙගා 0 බෙදීම t කියලා ගන්න පුළුවන්. t කියලා ගන්න පුළුවන්. ඔමෙගාගේ වටිනාකම අපි දන්නවා 60යි කියලා. ඍණ 20 බෙදීම t. කාලය කොච්චරද? තප්පර 4යි. එතකොට උත්තරයක් එයි 40 බෙදීම 4යි මොනවාද? ඒකකේ රේඩියන් තප්පරයට කියන එක ආයි තප්පර වලින් බෙදුවම තප්පර වර්ගයට. ඒකක එකපාරම දැම්මට ප්‍රශ්නයක් නැහැ. 10යි රේඩියන් තප්පර වර්ගයට. අපිට ඔය වගේ ගාණක් තියෙනවා ටියුට් එකේ. මේවා ඉස්සරහට එන ප්‍රශ්න සඳහා අපි පහසුකම් සපයන ප්‍රශ්න නැත්නම් හුරු කිරීම ඇති කරගන්න ප්‍රශ්න. ඊළඟට අපි එනවා තරණයේ යටතේ තියෙන දෙවෙනි ගානට නැත්නම් ඔයාගේ පොතේ තියෙන කිවෙනි ගානද? 7 වෙනි ගාන. 7 වෙනි ගාන. 7 වෙනි ගානේදී පොඩි නැඹුරුවක් දක්වලා තියෙන රේඛීය ප්‍රවේගයත් එක්ක අපි හදමු. හැබැයි රේඛීය ප්‍රවේගයේ සිලබස් එකේ නෑ අපිට දීලා. ඒ වුණාට සැරෙන් සැරේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ ප්‍රශ්න වලටත් විභාග වලදී නොමිලේම ලකුණු දීලා තියෙනවා. අපි කෝකටත් මේ ටික හැදුවට වැරද්දක් නැති හින්දා මේකත් හදාගෙන ඉස්සරහට යන්න. වස්තුවක් සිරස්ව 40යි තප්පරයට ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කළ විට අපිට කියනවා වස්තුවක් තියනවලු. මෙන්න මේ වස්තුව සිරස්ව 40කින් ප්‍රක්ෂේපණය කරනවා. 40යි ms ඍණ එකකින් ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. ප්‍රක්ෂේපණය කළ විට ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කළ විට වස්තුව නගින උපරිම උස. ඒ කියන්නේ මෙයා මෙතන මොකද්ද? u ගියාගේ තමයි මේ දීලා තියෙන්නේ u. u ගියාගේ. ඊට පස්සේ මෙයා උපරිම නැංග කියන්නේ පුතේ මේක ගිහිල්ලා මෙතන නවතින්න ඕනේ. උඩටම ගිය තැන නවතින්න ඕනේ. ඒ කියන්නේ v කියන එක බිඳුවක් වෙනවා. බිඳුවක් වෙනවා. හරිද? v කියන එක බිඳුවක් වෙනවා. ඊට පස්සේ නගින උපරිම උස ප්‍රක්ෂේපණය කළ විට නගින උපරිම උස අහන්නේ. උපරිම උස ඇහුවාම අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන අගේ කොච්චරක්ද වෙන්නේ? මෙතන අගේ වෙනවා h. මේ සඳහා ගත වෙච්ච කාලය t. අපි ඕනෑ ඒවා ටිකක් ලියන්යා. එතකොට අපෙන් අහන්නේ h කියන්නේ විස්ථාපන s. අපිට s කියන්න පුළුවන් මොකද්ද? v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2ක් as කියලා මේ සමීකරණේ යොදා ගන්න පුළුවන්. මේ සමීකරණය ඉහළට යෙදුවාම අපිට v වර්ගය කියන එක වෙනවා. කීයද? බිඳුවේ වර්ගය සමානයි u වර්ගය කියන එක වෙනවා. කොච්චරද වෙන්නේ? u වර්ගය. u වර්ගය කියන්නේ 40 වර්ගය. 40 වර්ගය ධන අපි සමීකරණය යොදලා තියෙන උඩට. එතකොට මේකේ පල්ලෙහාට තියෙනවා ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි ms ඍණ 2යි කියලා. එහෙනම් මෙතෙන්ට අපි දැන් ආදේශ කරන්න වෙන්නේ ත්වරණය ආදේශ කරද්දී ත්වරණය එන්නේ 2 වරක් ඍණ 10යි. මොකද දිශාව මාරු වෙලා ඉන්නේ s. එහෙනම් අපිට පුළුවන් දැන් මොකක් කරගන්නද? 40 වර්ගයේ 1600යි. මේ පැත්තට මම එකවරම ගේනවා ඍණ 1600ක් වෙනවා. එතකොට 20යි 10 වරක් 20යි ඍණ s කියලා එනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? 20යි ඍණ s බෙදීම 20 ඍණ වලින්ම බෙදනවා 1600ත් මොකද්ද ඍණ තියෙන්නේ? අපි ඍණ 20ෙන් බෙදනවා.
මේ දෙක කැපිලා යනවා. ඍණ වලට ඍණ කැපුණාම ධන ඉතුරු වෙනවා. බිඳුවට බිඳුවයි 160යි කියන්නේ 80යි මීටර් කියලා අපිට මේ ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ හම්බ වෙනවා. අහලා තියෙනවා වස්තුව නගින උපරිම උස සොයන්න. උපරිම උස නැගීමට ගතවන කාලය. උපරිම උස නැගීමට ගතවන කාලය. අපෙන් අහනවා දෙවෙනි එකට කාලය කොච්චරද කියලා. 2 කාලය තමහන්. කාලය ඕනනම් අපිට කියන්න පුළුවන් මේ v සමානයි u ධන at කියන සමීකරණය අපිට යොදන්න පුළුවන් උඩට. මේක උඩට යදුවාම අපිට පුළුවන් ආපහු මොකද්ද? v කියන්නේ බිඳුවයි අපේ උපරිම තැන, u කියන්නේ 40යි ඍණ 10 වරක් t. එතකොට අපිට එනවා 40 ඍණ 10යි t. ඊට පස්සේ අපිට එනවා 40 10න් බෙදුවම ඍණ ධන වෙනවා. ඍණ 10 බෙදීම ඍණ 10 t. උත්තරයක් එනවා මේ දෙක කැපිලා කීයද? 4යි කියලා තප්පර. කාලය තප්පර 4යි. ඒ ගානේ දෙවෙනි කොටසත් අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. පියාසර කාලය. පියාසර කාලය. උපරිම උස නැගීමට ගතවන කාලය හා පියාසර කාලය. පියාසරනවා කියන්නේ ඉගිල්ලෙන කාලය. ඉගිල්ලෙනවා. ඉගිල්ලෙන්න තටු හම්බ වෙලා. තටු හම්බ වෙලා මෙයා ඉගිල්ලෙන කාලය කොච්චරයිද? ඔයාලට තේරෙනවා මෙයා මෙතනින් විද්දාම මෙන්න මෙහෙම යනවා. ගිහිල්ලා මෙතන නැවතිලා ආපහු මේක බිමට වැටෙනවා. මෙන්න මෙතන මේ ටිකේ කාලය තමයි අපි ඔය එකක් නැංගේ. ඉහළ නැගීමට මෙන්න මේ ටී එක තමයි අපි හොයාගත්තේ. උඩට යන එක. ඒ වගේම ඊට සමාන කාලයක් පහළටත් එනවා. එහෙනම් අපිට පියාසර කාලය නිකම්ම ලියන්න පුළුවන් තුන්වෙනි කොටස යටතේ. මොකද්ද පියාසර කාලය වෙන්නේ? ඉහළට යන්න ගත්ත තප්පර 4ක්, ඒ වගේම පහළට එන්නත් තප්පර 4ක් ගන්නවා. ඒතකොට මෙයාගේ සම්පූර්ණ කාලය 8යි තප්පර කියලා උත්තරේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒ විදිහට එයාගේ තියෙන 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න පුළුවන්. අපි එහෙම්මම ඊළඟ ප්‍රශ්නෙත් සාකච්ඡා කරමු. 8 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8 දී කියනවා ළමයෙකු ලිං ගැටියක සිට 20යි තප්පරයට මීටර. ලිං ගැටියක ඉඳලා. ඒ කියන්නේ ලිඳේක ගැටිය ගාන ඉඳලා මුඩට ගලක් විසිකනවා. මෙයා අහන්නේ ගල ඉහළට ගිහිල්ලා ආපහු ලිඳේ පතුලේ වදින්න ගතවන කාලය. මේ ප්‍රශ්නේදී ඔයාලට ලිඳේ ගැඹුර දීලා තියෙනවා මීටර් 20ක් කියලා. ලිඳේ ගැඹුර දීලා තියෙනවා මීටර් 20ක් කියලා. බලමු. 8යි. දැන් මෙන්න මෙහෙම තියෙනවා. ලිඳක් තියෙනවා මෙතන. මෙතන හිටගෙන ඉන්නවා ළමයෙක්. ඒ ළමයා හිටගෙන කිව්වට ඉඳගෙන වගේ ඉන්නේ. මෙන්න මේ ළමයා මෙතන ඉඳන් ගලක් වීසි කරනවා ඉහළට. කොච්චරද? 20යි ms ඍණ එකක ප්‍රවේගයකින්. මෙයා ගිහිල්ලා උඩටම ගිහිල්ලා නැවතිලා ආපහු මෙතෙන්ට ඇවිල්ලා ආපහු මීටර කීයක්ද? පල්ලෙහාට 20යි මීටර යනවා. 20යි මීටර කියන්නේ ගොඩාක් ගැඹුර ලිඳක්. ලිඳේ පතුලට වැටෙනවා. ගල් කැටේ නගින උපරිම උස සොයන්න. උපරිම උස කොච්චරයිද? එහෙනම් අපිට දාන්න වෙනවා අංක 1 යටතේ සමීකරණ අංක 1 නැත්නම් ප්‍රශ්නාංක 1ට දාන්න වෙනවා. ඉහළට සමීකරණයක් දාගන්න වෙනවා. මොකද්ද? v වර්ගය සමානයි u වර්ගය ධන 2ක් as කියලා. 2ක් as කියලා. මේකේ අපි ඉස්සෙල්ලා වගේ v කියන්නේ බිඳුවයි u කියන්නේ 20යි. එතකොට ඒ පහළට තියෙනවා 10යි ms ඍණ 2යි කියලා. s තමයි හොයාගන්න ඕනේ. v වර්ගයේ බිඳුවේ වර්ගය, u වර්ගයේ 20 වර්ගය, a වර්ගය 2 වරක් sorry ඒ වෙන්නේ ඍණ 10යි. s අපි දන්නේ නැහැ. s තමයි හොයාගන්න යන්නේ. 20 වර්ගය කියන්නේ කීයද? 400යි ධන දෙකෙන් වැඩි කරාම ඍණ 20යි s කියලා අපට හම්බ වෙනවා. 400 මේ පැත්තට ගෙනාම ඍණ 400ක් වෙනවා. ඍණ 20ෙන් බෙදුවාම අපිට මේ පැත්තේ s ඉතුරු වෙනවා. බිඳුවට බිඳුවක් කැපෙනවා. ඍණ වල ඍණ කැපෙනවා. 1යි කියන්නේ 20යි තප්පර කියලා කාලයක් අපිට හම්බ වෙනවා s සඳහා. sorry 20යි මීටර කියලා
උසක් අපට හම්බ වෙනවා S සඳහා විස්ථාපනය මීටර් 20ක් කියලා අපට හම්බ වෙනවා. ඊළඟට ලිං ගැටිය මොකද්ද? ගල් කැටය ලිම් පතුලේ ගැටීමට ගතවන කාලය මං කිව්වා ලිඳ මීටර් 20ක් විතර ගැඹුරයි කියලා. එහෙනම් ගල් කැටිය පතුලේ වදින්න කොච්චරලා යනවද? එහෙනම් පතුලේ වදින්න යන්න ඕන කාලය බලමු අපි. අපිට අංක 1 කාලය හොයාගන්න පුළුවන් T1 මෙතෙන්ට එනකල් උඩට නගින එක. මම T2 කියන එක මෙතෙන්ටම දාන්න නැතුව මට පුළුවන් මොනා කරගන්නද? T2යි කියන එක්කෙනා මෙතෙන්ට හොයන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මෙතෙන්ට මෙනකල් T2යි කියන එක හොයාගන්න. අපි T1 හොයාගත්තොත් T1 ඒකට අපිට පුළුවන් මේකේ A කොටස T1 සොයා ගැනීම. මොකද්ද කරන්නේ? අපි මේකට දානවා v සමානයි u ධන at කියලා. කොට දාන්නේ ඉහළට දාන්න. v සමානයි u ධන at කියන සමීකරණය ඉහළට යෙදුවාම අපිට එනවා මෙන්න මෙහෙම එකක්. v බිඳුවයි u 20යි ධන නෙමෙයි ඍණ වෙනවා ඍණ 20යි නෑ ඍණ 10යි t. මොකද ගුරුත්වාකර්ෂණ ත්වරණය විතරයි තියෙන්නේ පහළට. ඒ හින්දා ඍණ 10යි t 20යි සමානයි මොකක්ද එන්නේ? කාලය එනවා 10යි ඍණ 20යි t. ඒ කියන්නේ t සමානයි t1 සමානයි 2යි තප්පර කියලා අපිට චූටි කාලයක් හම්බ වෙනවා. තප්පර 2ක් ඇතුළත මෙයා උපරිම උසට නැගලා ඉවරයි. තප්පර